ඩිවයින් වොයිස් වෙත ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද බලන්න යන්නේ මේ රීඩින් එකෙන් ඔයාගේ ඉදිරි සතිය කොයි වගේ වෙයිද කියලා. මේක කලෙක්ටිව් රීඩින් එකක් විදියට කරන්නේ. මොකද මේ රීඩින් එක හැමෝටම මැච් වෙන්නේ නැහැ. මම මේ කියන පොයින්ට්ස් වලින් එකක් හරි ඔයාලට සිද්ධ වෙලා තියෙනවා නම් විතරක් මේ රීඩින් එක බලන්න ඕනි. ඊට කලින් ඔයාලට මතක් කරන්න දේවල් කීපයක් තියෙනවා. සේයාවි කියන මගේ අනිත් channel එකත් එක්කත් එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම තමයි පර්සනල් රීඩින් එකක් වට ගොඩාක් අඩු මුදලකට ගන්න පුළුවන්. ඉතින් අද දවස් ඇතුළත මම ගොඩාක් අඩුවට වට රීඩින් එකක් දෙනවා. ඒ ගැන විස්තරය මම WhatsApp channel එකට දානවා. ඉතින් වට ජීවිතේටවත් මේ වගේ මුදලකට නම් රීඩින් එකක් ගන්න වෙන්නේ නැහැ. ඒක 100%ක් ස්ථිරයි. ඒ තරම් හරිම චූටි මුදලකට තමයි ඔයාට රීඩින් එකක් දෙන්නේ. ඉතින් ඒ ගැන විස්තර අද මම WhatsApp channel එකට දානවා. join වෙලා ඉන්න. ඔයාට ඒ රීඩින් එක අවශ්‍යයි නම් ඉක්මනට message එකක් දාලා තියන්න. එහෙනම් ඔයාගේ ඉදිරි සතිය ඔයා මේක කවද බැලුවත් ඔයාගේ දවස් 7 ඉදිරි දවස් 7 ගැන තමයි මේ රීඩින් එකෙන් කියවෙන්නේ. ඉතින් මම මේ කියන දේවල් වලින් එකක් හරි ඔයාට වෙලා තියෙනවද බලන්න. පළවෙනි දේ තමයි ඔයා මේ විදිහ මොකක් හරි ඔළුවේ කැක්කුමක් ඔයාට තියෙනවද? මොකක් හරි විශේෂයෙන් අවුවේ ඉඳලා අවිල්ලා හරි මොකක්ම හරි හේතුවක් මත ඔයාට දැන් ඔළුව රිදෙනවා වගේ දෙයක් ඔයාට දැනෙනවද? එහෙනම් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා ඔයාට රහසක් කිව්වද? මොකක් හරි. ඔයා මේක කාටවත් කියන්න එපා. මම මේක ඔයාට විතරයි කියන්නේ කියලා හරි. මොකක් හරි රහසක් කිව්වද ඔයාට? එහෙනම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම ඔයාට මේ වෙද්දි මොකක් හරි තිබහක් දැනෙනවද? ඔයාට මොන හරි දෙයක් බොන්න හිතෙනවද? මේ රීඩින් එක බලන්න කලින් ඔයාට මොන හරි දෙයක් බිව්වොත් හොඳයි වගේ දෙයක් ඔයාට තේරෙනවද? එහෙනම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. මේ වෙද්දි ඔයා මොකක් හරි රිලේෂන්ෂිප් එක ඉන්නවද? හිටියට මදි. මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා ඔය දෙන්න දෙපැත්තකට වෙලා දැන් ආයෙ ඔය දෙන්න එකතු වෙලා ඉන්නවද? එහෙම කපල් එකක් නම් ඔන්න මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි මොකක් හරි පාටි එකක් මොකක් හරි උත්සවයකට යන්න ඉන්නවද? එහෙම නැත්නම් ගිහින් ආව කෙනෙක්ද මේ රීඩින් එක ඔයාට? ඒ වගේම විදේශගත වෙන්න බලන් ඉන්න කෙනෙක්ද මේ කාලය ඇතුළත? එහෙනම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. එහෙම නැත්නම් ඔයා දැන් මේ වෙද්දි විදේශගත වෙලා ඉන්නවද? එහෙනම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි Ace of Wands ඇවිල්ලා තියෙනවා. කවුරුම හරි කෙනෙක් ගැන ඔයාගේ හිතේ කැමැත්තක් ඇති වෙලාද? විශේෂයෙන්ම ඔයා මෙච්චර කල් සිංගල් විදියට ඉඳලා ඔන්න දැන් කවුරු හරි කෙනෙක් ගැන ඔයාගේ හිත ගිහින් වගේ දෙයක් ඔයාට තේරෙනවද? මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි මොකක් හරි මේ වෙද්දී ඇඟේ තුවාලයක් මොකක් හරි දෙයක් ඇනිලා වෙන්න පුළුවන් තුවාලයක් තියෙනවද බලන්න. මෑතකදී වුණ තුවාලයක්. එහෙම මොන හරි ඇනිලා මේ වෙද්දී තුවාල වෙලා තියෙනවා නම් මේ රීඩින් එක ඔයාට. ෆයිනලි ඔයාට කියන දේ කවුරු හරි කෙනෙක් නැති වුණාද? ඔයාගේ පවුලේ කෙනෙක් වෙන්න පුළුවන්. නැති වුණා කියන්නේ මැරුණාද කියන දේ තමයි මෙතනදී ඔයාට ඔයාගෙන් අහන්නේ කාඩ් එක. කවුරු හරි කෙනෙක් ඔයාට නැති වුණාද? ජීවිතෙන් සමුගත්තද? ඔයා මල ගෙදරකට ගියාද? එහෙම මොනවාම හරි දෙයක් සිද්ධ වුණාද? මේ රීඩින් එක ඔයාට. ඉතින් මේ කියන කාරණා වලින් එකක් හරි සිද්ධ වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ රීඩින් එක ඔයාටම තමයි. ඉතින් අද ඔයාට ලැබෙන්නේ පොඩි මැසේජ් එකක්. හැබැයි මේ මැසේජ් එක ඔයාට ඉදිරි සතියට ගොඩක් වැදගත් වෙයි කියලා කියන්න ඕනි. පළවෙනියටම ඉදිරි සතිය ඔයා තනියම ඉන්න ඕනි. තනියම ඉන්න ඕනි. ඒ කියන්නේ යාළුවෙක් එක්ක ඕනොත් එහෙම ඇවිදින්න යන්න, බොරුවට කාලේ නාස්ති කරන්න එහෙම යන්න එපා. ගොඩාක් තමන් එක්ක ඉන්න ඕනි කියන දේ තමයි මෙතන ඉස්සර වෙලාම ඔයාට කියන්නේ. විශේෂයෙන්ම ඔයාට මොකක්ම හරි දෙයක් පෙන්වුම් කරනවා කියලා කියනවා ඉදිරි සතිය ඇතුළත. විශේෂයෙන් ඔයාගේ ඒන්ජල් වෙන්න පුළුවන්, ඔයාගේ ගානින් ඒන්ජල් වෙන්න පුළුවන්. ඔයාට මොකක් හරි දෙයක් කියන්න හදනවා කියලා පෙන්නනවා. සමහර විට ඔයාට හේනෙන් මොන හරි දෙයක් ඔයාට පෙන්නයි අනිවාර්යයෙන්ම. ඉතින් අපි සිහින සේවාවත් ඔන්න ළඟදිම පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඔයා දන්නවා සේයාවි channel එකත් එක්ක මුල ඉඳන්ම එකතු වෙන කෙනෙක් නම් ඔයාලට මීට කලින් සිහින සේවාව පවත්වාගෙන ගියා. නොමිලේම රාත්‍රී නිින්දේදී දකින සිහින එක තේරුම ඔයාට දැනගන්න අවස්ථාව ලබා දුන්නා. ඉතින් ළඟදිම දවසක අපි නැවතත් ඒක පටන් ගන්නවා. ඉතින් ඔයා මොකක් හරි හේනයක් දැක්කොත් අපිට ඉදිරිපත් කරන්න අමතක කරන්න එපා. ඒ වෙනුවෙන් වෙනම WhatsApp නම්බර් එකක් සූදානම් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැබැයි තාම ඒ ගැන මම කිසිම දැනුම් දීමක් කරලා නැහැ. WhatsApp channel එකට තමයි දාන්නේ. අනිවාර්යෙන් join වෙලා ඉන්න channel එකට. ඉතින් ඔයාලට ඒ වගේ මොකක් හරි හේනයක් පේන්න පුළුවන්. මොකක් හරි ඔයාලට පණිවිඩයක් ආධ්‍යාත්මිකව ඔයාලට මොකක් හරි message එකක් එනවා කියන දේ මෙතන පෙන්නනවා. ඉදිරි සතිය ඇතුළත මොනවාම හරි එහෙම දෙයක් දැක්කොත් ඒ ගැන සැලකිලිමත් වෙන්න. ඒක හොයන්න. Tamanට ඒකෙන් ලැබෙන මැසේජ් එක මොකක්ද කියලා ඔයාම හොයන්න ඕනි. ඒ වගේම ඔයාලගේ ඉදිරි සතිය ඇතුළත ගොඩක් අය ඔයාගේ දිහා බලයි
ඔයා ගැහැණු ළමෙක් නම් පිරිමි ළමයින්ගෙන් ඔයාට එන අවධානය ගොඩක් වැඩි වෙයි. ඔයා පිරිමි ළමෙක් නම් ගැහැණු ළමයින්ගෙන් ඔයාට එන අවධානය වැඩි වෙයි. වගේ ඔයාගේ හරි අමුතු ලස්සනක් අනිත් අයට පේන්න පටන් ගන්නවා කියන දේ පෙන්නනවා. ඒ වගේම තමයි සමහර අය ඇවිල්ලා ඔයා ලස්සනයි කියයි. එහෙම දේවල් අනිවාර්යෙන් සිද්ධ වෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම සිද්ධ වෙන්න පුළුවන්. මොකද ඔයා ගොඩාක් ලස්සන වෙනවා කියන දේ පෙන්නනවා. ඒ වගේම තමයි yes ගොඩක් දුරට මතක තියාගන්න ඔයාගේ ජීවිතේ මේ වෙද්දි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයා මේ වෙද්දි මොකක් හරි දෙයක් ගැන කල්පනා කර කර ඕවර් තින්කින් කරනවා නම් එහෙම නැත්නම් ඔයා හරිම අවුලෙන් ඉන්න කෙනෙක් නම් මේ වෙද්දි ඔයා බලෙන් හරි ඔයාව අවදි කරගන්න ඕනේ. ඔයා පොසිටිව් වෙන්න ඕනේ. ඔයාගේ ජීවිතේ මොකක් හරි දෙයක් ඔයාම නතර කරගෙන ඉන්නවා කියලා තේරෙනවා නම් ඔයාගේ ජීවිතේ මේ වෙද්දි මොකක් හරි ගැටලුවක් තියෙනවා කියලා තේරෙනවා නම් ඉදිරි දවස් 7 ඔයා එක දිගට මොකක් හරි දෙයක් කරන්න ඕනේ. එක්ක ඔයා විෂුවලයිස් කරනවා. එක්ක ඔයා ජර්නලින් කරනවා, ස්ක්‍රිප්ටින් කරනවා. එතකොට ඒ වගේ මොකක්ම හරි දෙයක් ඉදිරි දවස් 7 එක දිගට කරන්න. ආසාවෙන් කරන්න, කැමැත්තෙන් කරන්න, hina වෙලා කරන්න. ඔයාට ඔය දැනෙන ප්‍රශ්නය ඔයාව අතහැරලා යයි. ඒ කියන්නේ මේ වෙද්දිවට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නෙට ඔයාට විසඳුමක් එයි. ඔයාව පොසිටිව් කරගන්න ඔයා ඉදිරි දවස් 7 එක දිගට මොනවාම හරි දෙයක් කරන්න ඕනේ. දැන් උදාහරණයක් විදියට ඔයා ජර්නලින් කරනවා කියලා තීරණය කරනවා නම් එහෙම නැත්නම් ස්ක්‍රිප්ටින් ලියනවා කියලා ඔයා හිතනවා නම් ඔයාගේ මෙතඩ් එක හැමදාම ඔයා දවස් 7ේම උදේට නැගිටලා එහෙම කරනවා නම් එහෙමයි ඔයා කැමති දෙයක් ඕනෙම දෙයක් මැනිෆෙස්ටේෂන් වෙන්න පුළුවන්, වෝටර් මැනිෆෙස්ටේෂන් වෙන්න පුළුවන්. ඒ වගේ මොනවාම හරි දෙයක් ඔයා try කරනවා නම් ඉදිරි දවස් 7 එක දිගට කරලා බලන්න. ඔයාගේ ප්‍රශ්නෙට ඔයාගේ ඒ පොසිටිව් වයිබ් එක නිසා ඔයා පොසිටිව් වෙන්න ඔයාගේ තියෙන ප්‍රශ්න හැමදේම අඩු වෙනවා කියන දේ මෙතන පෙන්නනවා. දැන් ඒක ඇත්තම කිව්වොත් ගොඩාක් හොඳ මැසේජ් එකක් ඔයාට දෙන. අනිවාර්යෙන් අහක දාන්න නැතුව මොකක්ම හරි දෙයක් කරන්න අඩුම විෂුවලයිස් කරන්න. ඔයා කැමතිම මියුසික් එකක් දාගෙන ඔයාට අවශ්‍ය ජීවිතේ ඔයා ඉන්න ඕනි විදිය කොහොමද? ඔයා ආසම විදිය කොහොමද? ඒක ඔයා විෂුවලයිස් කරන්න. එහෙම විෂුවලයිස් කරන්න ඔයාගේ යටි හිතේ ඒක තදින් අල්ල ගන්නවා. ඔයාගේ වයිබ් එක ගොඩක් පොසිටිව් වෙයි සහ ඔයා විෂුවලයිස් කරන දේ ඔයාට භෞතිකවත් විඳින්න පුළුවන්කම ලැබෙයි. මේක දවසක් දෙකක් කරලා හරියන්නේ නැහැ. දිගටම ප්‍රැක්ටිස් කරන්න ඕනි. ඒ වගේම තමයි කවුරු හරි කෙනෙක් සමහර තැනකදී ඔයාට බයින්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි වචනයක් කියන්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා කියලා ඔයාට කියනවා. මොකද ඒක ඕනවට වඩා හිතන්න යන්න එපා. කවුරු හරි කෙනෙක් ඔයාට මොකක් හරි එහෙම දෙයක් කිව්වොත්. ඒ වගේම විශේෂයෙන්ම මේ කෙනා ගෑනු කෙනෙක් වෙන්න පුළුවන්. කවුරු හරි සමහර විට ඔයාගේ අම්මා වෙන්නත් පුළුවන්. හරිද? මොකක් හරි වචනයක් කියනවා ඔයාගේ මොකක් හරි අඩුපාඩුවක් දැකලා වෙන්නත් පුළුවන්, නොදැක වෙන්නත් පුළුවන්. හැබැයි ඒක ඕනවට වඩා කල්පනා කර කර හිත රිද්ද ගන්න යන්න එපා කියන මැසේජ් එක තමයි ඔයාට දෙන්නේ. ඒ වගේම තමයි Nine of Swords reverse ඇවිල්ලා තිනවා. ඔයගොල්ලෝ ගොඩක් වාසනාවන්තයි. මේ රීඩින් එක මැච් වුණ ඔයා ගොඩක් වාසනාවන්තයි. මොකද ඉස්සරහට එන කාලේ ගොඩාක් හොඳයි. ඒ කියන්නේ ඔයාගේ හිතට වෙනද වගේ නෙවෙයි ගොඩක් හොඳ විදියට ඔයාගේ හිතද ඔයාගේ මනසද හැමදේම ඔයාට තියාගෙන ඉන්න පුළුවන්. කරදර කියන දේවල් අඩු වෙලා ගොඩාක් සැනසීම කියන දේ හිතට දැනෙන ආස දේවල් කරන්න හිතන ඔයාට එක එක දේවල් කරන්න හිතේ ඔයාගේ හිතට දැනෙන සතුටත් එක්ක. ඒ වගේම තමයි ගොඩක් දේවල් අත්හදා බලයි, ගොඩක් දේවල් ගැන හොයයි, සමහර කාරණා ගැන ඔයා ගැඹුරින් හිතයි. ඒ වගේ හරිම ලස්සන කාලයක් තමයි ඉස්සරහට එන්නේ. විශේෂයෙන් ඉදිරි දවස් 7 දී ඔයාගේ මනස ගොඩක් හොඳ විදියට හදාගන්න කියන දේ තමයි ඔයාට කියන්නේ. ඒ වගේම තමයි ඔගොල්ලෝ ටිකක් ඇවිදිනකොට පරිස්සම් වෙන්න. හීල්ස් වගේ දානවා නම් පොඩ්ඩක් පරිස්සම් වෙන්න, විශේෂයෙන් ගෑනු ළමයි. ඒ වගේම තමයි Page of Wands reverse ඇවිල්ලා තියෙනවා. මේකෙන් කියන්නේ මොකක් හරි දෙයක් වගේ කල් යන්න පුළුවන්, ප්‍රමාද වෙන්න පුළුවන්. මොකක් හරි දෙයක් පොඩි ප්‍රමාදයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඔයා එතනදී කලබල වෙන්න යන්න එපා. ඒක වෙන්නේ ගොඩාක් හොඳ කාරණයකට කියන දේ ඇවිල්ලා තියෙනවා. Page of Wands ඒක 3 of Cups ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට අවසානයේදී මොන දේ වුණත් ඔයාට සතුට කියන දේ ලැබෙනවා. ඒ නිසා කිසිම දෙයක් ප්‍රමාද වුණා කියලා එතනදී හිත කලබල කරගන්න යන්න එපා කියන මැසේජ් එක ඔයාට කියනවා. ඒ වගේම තමයි ෆයිනල්ලි ඉදිරි දවස් 7 දී ඔයාට කියන එකම දේ කියන්නේ ඔයාට මෙතන තදින්ම කියන දේ තමයි ඔයාලගේ ලස්සන කියන දේ වැඩි වෙනවා. ඒ වගේම තමයි ඔයාලගේ ජීවිතේ හරිම ආලෝකමත් වෙනවා. ඔයාට මෙච්චර කාලයක් පුරාවට කරගන්න බෑ කියලා හිතුන වැඩ තියෙනවා නම් කොටින්ම කිව්වොත් ඉදිරි දවස් 7 කියලා කියන්නේ ඔයා ගොඩක් පොසිටිව් වෙන, එහෙම නැත්නම් ඔයාගේ ජීවිතේ හරිම පැහැදිලි බවක් දැනෙන, නිදහසක් දැනෙන හරිම ලස්සන දවස් 7ක් තමයි ඔන්න ඉස්සරහට එන්නේ. ඒ නිසා ඒ දවස් 7 හරිම සිහියෙන්
විකාර දේවල් කරන්න නැතුව කාලය කන්නේ නැතුව ඔයා වෙනුවෙන් වැය කරන්න. මොකද ඒ දවස් 7න් පස්සේ ඔයා ඒ දවස් 7 ගෙවන විදිය ඔයාගේ ඉදිරි කාලයට ගොඩක් බලපානවා. ඒ නිසා ඉදිරි දවස් 7 ඔයා වෙනුවෙන් කාලය වැය කරන්න. ඔයා ලස්සන වෙයි. ඔයාගේ වැඩ කටයුතු කරගන්නවට හොඳ මනසක් හදාගන්න ඔයාට පුළුවන්කම ලැබෙයි කියන මැසේජ් එක දෙනවා. ඉතින් රීඩින් එක නම් ගොඩක් පොසිටිව්. අද මේ රීඩින් එකට මැච් වුණායි ගොඩක් ලකී කියලා කියන්න ඕනේ. එහෙනම් තවත් දවසක ලස්සන රීඩින් එකකින් හම්බ වෙමු. ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වෙන ඔයාට.